ඉතින් කොහොමද අපි මේ සතියේ මොනවද කරේ කියලා බලමුද? මේ ළමයි නම් හොඳට ප්‍රැක්ටිස් වෙලයි මේ දේ try කරලා බලන්නේ. ඉතින් ඔයාලා කවුරුම හරි මේක try කරනවා නම් හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේක try කරලා බලන්න. මේ අපේ 7 වසරේ පන්තිය. ඉතින් එයාලා පන්තියේ වැඩ කරේ කොහොමද කියලා බලන්නකෝ. එතකොට දවුල වාද්‍ය භාණ්ඩය මොන වගේ අවස්ථාවලටද වාදනය කරන්නේ සාමාන්‍යයෙන්? හේවිසි, අනබෙර, ආය මලබෙර, තව පෙරහැර අවස්ථාවල ඔව් තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලුත් කරනවා. දැන් නම් A levels ළඟ නිසා අපේ A level ළමයිගේ papers අනිවාර්යෙන්ම බලලා දෙන්න ඕනේ. ඒ papers උත් මේ අතරේ බලනවා. එහෙනම් අද දවසට ඔච්චරයි. ආයෙත් හම්බ වෙමු.